දවසේ සිටුවීම. මම ඊයේ විකාශනයේ නිම කරන වෙලාවේදී කිව්වා අපි විසුදුමක් හොයන්නට යනවායි කියලා. අපි දැන් ඒ විසුදුම හොයන්න ආරම්භ කරනවා. අපේ අවධානය යොමු වන්නට යනවා හේබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා 16 දක්වා. එබැවින් අහස් මණ්ඩලය ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා අපේ ඇදහිල්ලේ නොසැල්වී පවතිමු. මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව හැම අයුරෙන්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකු. එබැවින් අපේ අවශ්‍යතාවයන්හිදී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බියසැක නැතුව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු. ප්‍රියද සහෝදරනි, මෙතන අපට තිබෙන ආරාධනය කාගෙන්ද? යේසුස් වහන්සේගෙන්. අපට ඇත්තේ උත්තම පූජකයෙක් කිය. ඒ උත්තම පූජකයා අපේ දුක සහ වේදනාව හඳුන්වනවා. මට ඕනේ ඔබ මේ ගැන හොඳට කල්පනා කරන්න. මේ අපේ උත්තම පූජකයා අපේ වේදනාව දන්නවා. අපේ ප්‍රතික්ෂේප කිරීම දන්නවා. අපේ උත්තම පූජකයා අප ගැන හොඳ හැඟීමක් තිබෙනවා. මේක ඇත්තද? අපි ඒක හොයා බලමු අද එන දේවදත්මයෙන්ම. යේසුස් වහන්සේ මෙලවට එන විට එතුමා දෙවියන් වහන්සේ වූ නමුත් මනුෂ්‍යාකාරයෙන් ආවා. හොඳ දේවධර්මයේ තමයි අපි උගන්වන්නේ යේසුස් වහන්සේ දේවත්වේ නැති කරගත්තේ නෑ. දේවත්වයට අතිරේක මනුෂ්‍යත්වයේ ගත්තා. එම නිසා අප කියනවා දේවධර්මයේ උගන්වන විට යේසුස් වහන්සේ 100% දෙවියන් වහන්සේ 100% මනුෂ්‍යය. ඒ සමග සුද්ධ ලියවිල්ල විශේෂයෙන් සුභාරංචි අතර කියවන විට අපට පෙනෙනවා විටින් විටුන් වහන්සේ කියනවා මම කිසියක් දේවත්වයෙන් කරන්නේ මනුෂ්‍යත්වයෙන් මං ජීවත්. ඊට හේතුව ඇවිල්ලා මං ආවේ පාප රහිත මිනිස්සෙක් හැටියට කන්නි මරියාව තුලින් උපත ලැබලා ජීවිතේ පූජා කරලා මිනිස් සංහතේ නිදහස් කරන්න. එම නිසා සංකීර්ණ දේව ධර්ම සංකල්පය මම සරලව කියනවා නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නමුත් දේවත්වයෙන් ක්‍රියා කළේ නෑ. එතුමා මනුෂ්‍යත්වයෙන් ක්‍රියා කළේ. දැන් අපි බලමු මනුෂ්‍යත්වයෙන් උපත ලැබුවා වූ යේසුස් වහන්සේට මුහුණ දෙන්න තිබුණා වූ දුක සහ වේදනාව. ප්‍රියද සහෝදරනි, ස්වර්ගික නියමයක් නිසා එතුමා මෙලව දැටුවේ කන්නි මරියාව තුලින්. මිනිස් සම්බන්ධතාවයකින් නෙමෙයි. ඔහු ගැබ්ගෙන සිටින අවස්ථාවේදීම මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය නිසා එතුමා සීමා කරගත්තා එවැනි උපතක් ලබන්නට. ජුසේතුමා ඔහුව පාවා ඔහුව අත්හැර දමා යන්නට ඕනේ කියලා තීරණ කළා නෙමේද? මේ මගේ පුතෙක් නෙමෙයි කියලා ඔහුව අත්හරින්නට උත්සාහ කළා නේද? උන්වහන්සේ අවුරුදු 30ක් ජුසේතුමා සහ මරියාට කීකරු වෙලා පවුලේ ජීවත් වුණා නේද? මං හිතනවා ඔහු වඩු කම්කරුවෙක් හැටියට වැඩ කරන්න ඇතයි කියලා. පියාගේ රැකියාව වඩු කම්කරුවෙක් හැටියට ඔහු වෙහිස වන්නට ඇති නේද? මෙලව සේවය ආරම්භ කළ අවුරුදු 30 දී ගෝලයන් 12 දෙනෙක් තෝරාගත්තා. ඉන් එක්කෙනෙක් නේද ජූදාස්. රිදී කෑලි 30කට ඔහු පාවා දුන්නා නේද? එතුමා ජෙරුසලමට එන විට හැම දෙනෙක්ම මහා බ්‍රහස්පතින්දා හාලෙලූයා හාලෙලූයා මෙන්න එනවා අපගේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගත්තා නේද? මහා සිකුරාදා ඇනගසව් කියලා වෛරයෙන් ප්‍රකාශ කළා නේද? එතුමාට වද දුන්නා නේද? කටුවටුන්නක් පැලඳුවා නේද? එතුමාට ඔබගේ වේදනාව තේරෙනවා. ශාරීරික වේදනාව. එතුමා කුරුසේ රැගෙන යනවා ඔබ දකින්නවාද? එත වෙලාවට එතුමා වැටෙනවා. කුරුසේ බර ශරීරයේ දුබල වෙලා වද දීලා ගොල්ගෝතා කඳ මුදුනට ගියාම ඔක්කොම ඇදුම් ගලවා සිටියා. එතුමාව ඇන ගැසුවේ නග්නවයි. ඊට හේතුව ඇවිල්ලා රෝම අධිරාජ්‍යයට අවශ්‍ය වුණා කුරුසේ මරණ තැනැත්තාව ලැජ්ජාවට පත් කරන්නට. නග්නව මුළු මිනිස් සංහතයක් ඉදිරිපිට එතුමා හැරලා බලනකොට පේනවා එතුමාගේ මව. මොනව කරන්නද? මම දෙවියන් වහන්සේ. නමුත් මං ආවේ මේකටයි. අම්මේව මාව බලාගත්තා. මම මොනව කරන්නද? යෝහන්ට කියනවා යෝහන් මට කරන්න බැරි දේ ඔබ කරපන් යෝහන් දැන් මගේ අම්මව බලාගනි. කුරුසේ එල්ලිලා ඉන්නවා. අන්තිමේදී ඔව් කෑ ගහනවා. ස්වාමිනී ඇයි ඔබ වහන්සේ මාව තනි කළේ කියලා. දෙවියන් වහන්සේ තනි කළේ නෑ. ඒ අවස්ථාවේදී ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ශරීරයේ මත අපි ඔක්කොමල්ලගේ පාපයේ වන්දිය එතුමයි. පියාණන් වහන්සේගේ ඇස්
නිර්මලයි. පාපයේ දෙස බලන්නට බෑ. හබකුක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේදී ඒ නිසා පියන වහන්සේට සිදු වුණා අහක බලන්නට. අහක බලන විට යේසුස් වහන්සේ කෑ ගහනවා අනේ පියාණනි ඔබ වහන්සේත් මාව තනි කළාද? අවජාතක දරුවෙක් කියලා සමාජයේ කෑ ගැසුවා. තමාගේම ගෝලයෙක් පාවා දුන්නා. පේදුරු මම මෙයාව දන්නේ නැහැ කියලා 3 වතාවක් ප්‍රකාශ කළා. සුව කරපු ලෙඩකෝ, කන්න දුන්න මිනිස්සුකෝ, අන්ධයකෝ, ලාදුරු රෝගියෙකෝ, පයිස් සුභාරංචි වල සඳහන් වෙනවා නේද? මෙයා සුව වුණා කියලා. ඉන්න එක්කෙනෙක් හරි නෑ මෙතන. අපේ උත්තම පූජකයා හැම වේදනාවක්ම අත්දැකලා තිබෙන නිසා ඔබගේ වේදනාවත් එතුමා දන්නවා. ඔබගේ වේදනාව වන්න පුළුවන්. මගේ තාත්තා මාව ගණන් ගත්තේ නැහැ. මගේ තාත්තා මාව දාලා ගියා. මම පොඩි කාලේ තාත්තා දාලා ගියා. මගේ අම්මා වෙන මිනිහෙක් එක්ක ගියා. මම හැදුනේ අම්මා කෙනෙක් නැතුවයි. ප්‍රිය සහෝදරනි, වෛරය සංසිඳවන්නට බෑ. අද අපි වෛරයේ චක්‍රය නවත්තන්නට ඕනේ. මම මේක අද කරන්නේ ඉතුරු කොටස කරන්නේ නැහැ. ඊට හේතුව ඇවිල්ලා මට ඕනි ඔබ මේ ගැන මෙනෙහි කරන්න. සාමය විකාශනය තුලින් මම යාඥා කරනවා. අනේ ස්වාමීනි, ඒක සවන් දුන්නා වූ අයගේ හැඟීම් මතුවලා තිබෙන්නට පුළුවන්. තුවාල වෙච්ච තැන් මතුවලා වේදනාවෙන් සිටින්න පුළුවන්. නමුත් ඔබ වහන්සේගේ ආත්මය තුලින් ඔබ වහන්සේ දැන් සුව කළ මැනව, ජයග්‍රහණයට දොර විවර කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්.